වීඩියෝවට යන්න කලින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් රතු පාටින් තියෙන subscribe බටන් එක click කරලා subscribe කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට එම වකවානුවේ බොහෝ සෙයින් කලාකරුවන් රාශියක් හඬ නැගුවා. පැවති රජයේ අඩුපාඩු පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුණ මයමින් කලාකරුවන් රාශියක් එක්ව සිටියා. නමුත් මේ වකවානුවේ ලංකාවට වෙලා තියෙන තත්ත්වය අනුව එම කලාකරුවන් කිසිම කෙනෙකු දැක ගැනීමටවත් නොහැකි වී තිබෙනවා. මේ අතර නිහඬව සිටි ජැක්සන් ඇන්තනි මහතා අද දිනේ හඬ අවදි කරමින් සටහනක් පළ කරලා තිබුණේ මෙන්න මේ ආකාරයටයි. 2016 සිට ගැඹුරු දේශපාලනික නිහඬියාවක සිටි මම 2019 69 ලක්ෂයක් වගා කරන්නට වචනයකින්වත් නොව භූමිටියකින්වත් දායක නොයිමි. 2016 සිට මාගේ නිහඬතාවයේ හඬ නැගුණේ දේශපාලනික කලකිරීම. එදා නිර්පාක්ෂික කලාකරුවෙකු වූ මම මේ නිර්පාක්ෂික තරුණ අරගලයේ තවත් පරාජිත කැරැල්ලක් නොවි ජයග්‍රාහී විප්ලවයක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරමි.